හයි 2025 රාජ්‍ය පොසොන් උත්සවයට සමගාමීව මිහින්තලා රාජමහා විහාරස්ථානයෙන් පැවැත්වෙන මිහිඳු පෙරහැර බලන්න යන්න තමයි අපි මේ ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් අපි මෙතනට එද්දී පාර දිගේ මිනිස්සු කොළ එලාගෙන ඉඩ හදාගෙන ලෑස්ති වෙලා හිටියා පෙරහැර බලන්න කියලා. අපිත් ඉතින් ওই ඉඩ තිබ්බ තැනකින් ගිහිල්ලා ඉඳගත්තා. අපිට නම් හම්බුනේ අපේ අලුත් ෆැකල්ටි එක ඉස්සරහා පාරේ තැනක්. ඉතින් පෙරහැර පටන් ගන්න වෙලාව 9 කියලා කිව්වට අපි මෙතනට යද්දිත් අලියැත්තු ඇන්දල ඉවර කරලා තිබ්බෙත් නැහැ. හැබැයි ඉතින් සූදානම් වෙලා ඉවර වෙච්ච නැටුම් කණ්ඩායම් ටික අනන්තයට යන පාර පැත්තට ඇදීගෙන යන විදිය තමයි මම මේ වීඩියෝ කරලා තියෙන්නේ. ඉතින් ඒ අතරේ ලෑස්ති වෙච්ච අලියැත්තු ටිකත් හිටියා. පෙරහැර පටන් ගන්නකම් බලාගෙන ඉන්න අසේ පොඩි බබාට පුංචි ආසාවක් ආවනේ. ඉතින් ඒ ආසාවත් ඉෂ්ට කරගෙන එතනට වෙලා වාඩි වෙලා ඉද්දෙද්දී ටිකකින් පාරට වතුරේ හින්න බවුසර් එක ආවා. දැන් ඔන්න පෙරහැර පටන් ගන්න තමයි යන්නේ. හරි වෙනසතර කාර්යභාව තිබෙන මාර්ගයේ අවසානයේ දක්වා මම හිතන්නේ බලන්න උපාද සබ්බක කාලයට අඩිය සබ්බක කාලයට අඩිය දෙනවා කියන එක හරියටම නිර්වචනය දෙන්නේ සංගීතයේ පිළිබඳ ඉවත් තියෙන හස්තිදායකයෙක්. ඒ පින්නවල ගගන අලියගේ සමරන ආකාරය විශේෂයෙන්ම වර්තමාන ජනාධිපති මණ්ඩු කුමාර දිසානායක මැතිතුමාවත් සූදානම් කරනෝනේ රාජ්‍ය අනුග්‍රහය වහලා තිබුණු රාජ්‍ය අනුග්‍රහය නීත්‍යානුකූලව අනුගමනය කරගෙන නීතියාත්මක කරලා නැවත ලබා දීම අපේ බලවත් මුලවේ ධම්මරතන නායක ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීම අනුශාසනාසන කැපවීමත් මේ පෙරහැර භූමියේ ඉඳලා නිරන්තරයෙන්ම සුසවේදී සිහිපත් කරනවා. අනුගත දහමේ ලෝම නිවේවා මෙවර රාජ්‍ය පොසොන් උත්සව තේමාව පැහැදිලිව
And today, those streets still blue. Every time the shine lights a bizarre glacier or a villager offers a foot at a dancer or monk plays a sound beneath the moonlight. The Mihintale procession is filled with the නිසා පෙරහැර මේ ස්ථානයේ ඉඳලා සිංහල කටුසැය දක්වා අපට තිබෙනවා. පෙරහැර නරබන්දට ඔබ තාමත් මේ පැත්තේ ඉන්න අයට අපිට සිංහල කටුසැය දක්වා මේ පෙරහැර තිබෙනවා. මම හිතන්නේ කටුසැය මාර්ගයේ මැදමළුව දක්වා පෙරහැර තිබෙනවා. ඉතාලි සහභාගීත්වයෙන් විවර දම්පණිගේ වලවන්තිගල වගේ ධම්මරතන ස්වාමීන් වහන්සේගේ සැපවීමත් දර ආකාණ්ඩව මෙම පෙරහැර පවත්වාගෙන එන්නට මහත් සැපවීමක් දරුවා විශේෂයෙන්ම මතක් කරන්න ඕන වහන්සේ තුළ තිබෙන ධෛර්යය සැපවීම තුළින් මෙම පෙරහැර මෙම ස්ථානයේදී 2025 වර්ෂයේ ඉතාමත් කරුණාවත් අංගමින් පැවැත්වුණා. ඉතින් ඔන්න ඔය විදිහට පෙරහැර ඉවර වෙනවා. ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකන් පරිස්සමෙන් ඉන්න channel එක subscribe කරලා තියාගන්න. ඉහින් එන්නම්.